අද දින ප්‍රථමයෙන්ම මේ අවස්ථාවේදී ලොකු කටයුත්තක් සිදු කරනවා. මේ අවස්ථාවේදී ඔබට පෙනී යනවා වටරැක ඉතා කාලාන්තරයක් පැවති ප්‍රදේශයක තිබුණු වටරැක මේ කනිෂ්ඨ විද්‍යාල භූමිය නැවත ප්‍රතිසංස්කරණය කරමින් මෙහි නැවත යලි ඉදිකිරීම් කටයුත්තක් සඳහා සූදානම් වෙනවා. 2025 වර්ෂයේ ඕමාගම ප්‍රාදේශීය සභාවේ එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ දායකත්වයේ අනුග්‍රාහක ශක්තිය ඇතිව මෙම භූමිය සංවර්ධනය කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ රටට ගමට මේ ඉඩම නැවතත් ප්‍රයෝජනයක් ලබා ගැනීමේ හැකියාව සතු භූමියක් බවට පරිවර්තනය කිරීමයි. මෙහිදී ප්‍රථමයෙන්ම අපිත් එක්ක ඉන්නවා ඕමාගම ප්‍රාදේශීය සභාව අනාගතයේ නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන සිටින ප්‍රියන්ත මහත්මයා. ප්‍රියන්ත මහත්මයා අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සුබ මධ්‍යම. අද දින මොකද වෙන්නේ ප්‍රියන්ත මහත්මයා අපිට කියන්න පුළුවන්ද කෙටියෙන්? ඇත්තටම මම ඔබතුමා කියපු දෙයට තව පොඩි කොටසක් එකතු කරන්න. මේක ඇත්තටම මේ වටරැක සෝමරත්න මාවතේ තිබිතුණු කනිෂ්ඨ විද්‍යාලය. ඉතින් ඒක දැන් අද ප්‍රදේශවාසීන් සියලු දෙනා එක අම්මගේ දරුවෝ වගේ එකතු වෙලා අද සුද්ධ පවිත්‍ර කළා සංවර්ධන කටයුතු කරලා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන. ඇත්තටම මම හිතන්නේ විශේෂයෙන්ම කාන්තාවන් ඒ වගේම අපේ සියලුම තරුණ ජවය එකතු කරගෙන මෙම ස්ථානයේ ස්ථාපිත කරන්න ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන කීපයක් තියෙනවා කැටගරි. ඉතින් මට ඒක අපිට කියන්නකෝ මොකද ප්‍රාදේශීය සභාව ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකද්ද මේ වෙනුවෙන් උන්ට කරන්න පුළුවන් කියලා මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙන්නේ. ඇත්තටම තවම එහෙම ලොකු විශේෂ දෙයක් අපිට මේ වෙනුවෙන් අවධානය යොමු කරලා නැහැ. මොකද දැන් ඉදිරියේදී ප්‍රාදේශීය සභාව පිටුවාස පස්සේ ඒ හරහා අපි මොනවා හරි මේ ගම වෙනුවෙන් විශේෂ සංවර්ධනයක් කරන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. තව මාස කිහිපයක් ඒකට ගත වෙයි. ඉතින් මම හිතනවා මේ සංවර්ධන කටයුතු වල අපිට හැකි ඉක්මනින් අපේ පූර්ණ දායකත්වය ලබා දීලා හැම පක්ෂයකම පක්ෂ ભેදකින් තොරව අවංකවම ප්‍රදේශවාසීන් සීල දෙන එකතු වෙලා සංවර්ධන කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ප්‍රියන්ත මහත්මයා නැවත හැමෝම බලාපොරොත්තු ඇතිව අපි මතකට සමුගන්නවා. දෙවනි අදිරේ ඔස්සේ අපි නැවතත් ඔබ සම්බන්ධ කරගන්නවා. බොහොම ස්තුතියි නදීක් මහත්මයා ඔබතුමාට.